හලෝ බොයිස් ඉතින් මොකද වෙන්නේ කොල්ලෝ කෙල්ලෝ ටික සැපෙන් සනීපෙන් ඉන්නාද ඔන්න ඉතින් සති දෙක තුනකට විතර පස්සේ අලුත් වීඩියෝ එකක් ගහලා තියෙන ඉතින් ඔයගොල්ලොන්ට බලන්න ඉතින් අද ගාලා තියෙන්නේ ෆුට්බෝල් රොයල් ඉවෙන්ට් එක කරන වීඩියෝ එකක් තමයි ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට so we can be free all the හරි ඉතින් අපි මුලින්ම යමු කැරක්ටර් එක අම්මාරු කරන්න. ඉතින් මම දාගන්න ඉතින් මගේ ලකි කැරක්ටර් උගේ ඇති ලක්කයක් නැහැ වුණාට ඌ දැම්මා පොට්ටක් හරි හිත දැනසෙන දෙයක් එනවා බං. එන්නවා මං ඉතින් ඌව දාගන්නවා DB කාර්යය. ඊට පස්සේ අපි යමු ඉතින් ගන්න එක අයින් කරගන්න. ගන්න එක අයින් කරගෙන ඉවරලා ඉතින් අපි යමු ක්ලියර් එකක් පාරක් දෙන්න ඉතින් සෙටින් එකට ගිහලා account and basic ගිහිල්ලා ඔය ක්ලියර් එකත් එක දෙන්න තුන් පාරක්. හරිද? ඊට පස්සේ ඉතින් අපි යමු ඉවෙන්ට් එක කරගන්න. වොයිස් මේ කියනවනේ ඉතින් මම අර ඉවෙන්ට් එක රෙකෝඩ් කරලා තමයි මේ වොයිස් එක ගහන්න ඉතින් ගණන් ගන්න බව ඔයගොල්ලෝ. ඉතින් අපි ගෝල් රොයල් එකක් දෙනවා. ගෝල් රොයල් එක දුන්න අවුලක් නැහැ බං නිකන් හරි කැරකිලා ආවද ඉන්නවා දෙන්න ඕනේ බං. හරිද? ඊළඟට මේකේ පහේ ස්පින් දෙන එක තමයි බං ගොඩක් මුහුද නැත්තම් අර ඩයමන්ඩ් හතක් හරි පාඩු වෙන එකනේ බං එන්නේ. ඒ නිසා උඹලා දීපන් මම නම් කියන්නේ මේ පහේ ස්පින් 134යිනේ බං යන්නේ කොහොමවත් වෙනානේ එක. ඉතින් හොඳට ඔබලා දීපන් මොකද වැද්දෝ ඉතින් හදිසියවත් වටිනවා බං. හරිද? ඔන්න පළවෙනි 67 එක දුන්නා. ඕකෙන් ආවා රෙඩ් දක්කා. හරිද? අපි ඊළඟ ස්පින් එකක් දෙන්නානේ පොඩ්ඩක් මෙසි එක ඔබමු. මෙසි එක තමයි බං උතන යන හොඳ මේක. ඔන්න ඊපස්සේ එකක් දුන්නා. ඕකෙන් ආවා මෙසි එක. අඩෝ නෑ බං. අරගෙන බං. ආයි නම ඊක අවුලක් නෑ හොඳ ඒක හොඳ සෙට් එකක්. ඒක 200ක් හොඳ 200ක් ඉතින් තව හොඳට ඔබල දෙන්න ඕන බං. හරිද? ඔන්න ඔය මෙසි එකයි ඒකට යට තියෙන දෙකයි අනිත් සුදු පාට 200 තමයි මං ආපු එක. හරිද? එක කහ පාටට ඔන්න තව එකක් දුන්නා. ඕකෙන් අපිට ආවා මොකක්ද? ආවා ස්ට්‍රාරල් එක. ඒනුත් TWM එකක් බං හම්බුනේ. අවුලේ. අපි දැන් උතන තියෙන ඔය මෙසි එකයි අංක 7 එකයි ඔන්න ඔක ඔබල දෙන්න ඕන. හරිද? ෂුවර් නිවන් ආව ඔන්න අපි ස්පින් එකක් දෙමු ඉතින්. බලමු ඉතින් මොන හින විදිහට ගන්න. ඔන්න ඔය විදිහට අපිට අඩු අංක 7 ආවේ. ඒක ආස්සනේ ඉව. ඒකට මං ආසේ අර අනිත් නිල්ලේට වඩා අර අනිත් නිල්ලේම පොඩ්ඩ එළිය වැඩි නේ. ඒ නිසා අර අරගේ එළිය අඩුයි. ඒ නිසා මං ඒකට ආසයි. ඉතින් ඕගොල්ලෝගේ ආසේ කියන්න නෑ මං ආසේ ඒකට. හරිද? ඊට පස්සේ දැන් මං ඔන්න ඔය උත්තර තියෙන ඔය ටික එපුවා. දුන්නේ සම්මත සිරියෙන්න ඔබ ගාගෙන. හරි ඉතින් අපි තව ස්පින් එකක් දීලා බලමු. ඔය ස්පින් එකෙන් අතයක් ආවොත් හොඳයි බං. නැත්තම් අවුල. නෑ ඒකත් ආයේ නෑ බං මේ ලොන්චර් එකකට මෙම්බයක් ආවේ. හරි මේකෙන් කොහොමවත් ටිකක් හම්බෙන්නේ බෑ. මේකෙන් බලමු මොකක් හම්බෙයිද කියලා. ඉතින් ඔන්න දුන්නා. සපත්තු කෙල්ලයක් නම් හම්බෙන්නේ බං. ඔන්න ආවා. අඩෝ අරකේ කලිසම බං. අර අංක 7 එකේ කලිසම. අවුලක් නෑ බං. ඉතින් මේ දෙකම කියන්නේ එකම දෙකම කියන්නේ කලිසම සෙට් එක. ඒක හොඳයි. මේ තව දෙයක් කියන්න ඕන මම මේ කරගාලිය කරලා ආයි කරගෙව්ව ඒක රෙකෝඩ් එක දාගන්න බැරි වුණා බං. දාගන්න බැරිනවා කියන්නේ මම ටොප් කරලා ඉරලා ඉත්තෑවනේ බං මම කරගාලා දැන් මේ ටොප් ජර්සි දෙකක් විතර ගත්තා. ඉතින් ඒ දෙක දැන් මෙන්න ඉතින් වැඩක් නැති නිසා මම කොහොම රෙකෝඩ් කරන්නේ නැහැ නේ බං. ඔන්න ඉතින් ඔය විදිහට තමයි තියන්නේ. අනිත් කලිසමත් බලමු ඉතින්. යටටම ගිහිල්ලා බං. අන්න දිනා කොට ඔන්න ඕක තමයි ඉතින් ෆුල් බන්ඩල් එක 200යි මේ වගේ කලිසම්. අනිත් චර්ට් එකක් තියෙනවා කෝ ගන් එකක් කරට ගිහිල්ලා කියවන්කෝ. ඔන්න ඉබ්බ වඩු ගෑ. අවුලක් නැහැ වයි ඉතින් ලස්සනයි ඉතින් account එකට වටිනවා බං. උඹලත් තරම් දාගෙන ඉන්නේ. ඩයමන්ඩ් 134යිනේ බං. වීක් ලයිට් දෙකක් හරි වීක්ලියක් හරි යවුවොත් එකක් ගන්න පුළුවන් බං ලොවේ. දෙයක් ගන්න පුළුවන්. ඒ නිසා උඹලත් තරම් දාගෙන මම නම් කියන්නේ ඉතින් සුපිරියක් තමයි. ඉතින් ආයේ රිටර්න් වුණොත් ඉතින් එන ගානකට තමයි දෙන්නේ. ඉතින් මොකද ඔය එකක් බං මේ පාර දුන්නයි කියන්නේ ඉතින් ඊළඟ පාරේ එත්තියි අපිට සිරියනවා දාලා. එනවා ඉතින් උඹලත් තරම් තියාගෙන ඉතින් අද ගෙනාවු වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් ඕගොල්ලෝ ඉතින් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා පරිසරයෙන් ඉන්න.
ඉතින් මං අදට ගිහින් එන්න.